මෙයන් පෙහද හැත්ත දෙවැනි ලෝක රූ රැජින කිරුල අපේ රටට ගේන්න අපේ අනුජිට දැන් ඔයාට උදව් කරන්න පුළුවන්. ඒකට කරන්න තියෙන මෙන්න මේකයි. දැන් ලෝක රූ රැජින තෝරද්දී තරඟවට කීපයක්ම තියෙනවනේ. මේ තරඟවට අතරින් පබ්ලික් එන්ගේජ්මන්ට් එකයි පබ්ලික් වෝට්ස් සලකා බලන මල්ටිමීඩියා චැලෙන්ජ් and people's choice කියන තරඟවට දෙකක් තියෙනවා. ඉතින් මේ තරඟවට දෙකට පුළුවන් අනුදිව තව තවත් ලෝක රූ රැජින කිරුලේ ඉස්සරහටම අරගෙන යන්න. ඉතින් ඒකට අපිට උදව් කරන්න පුළුවන්. මේ වෙනකොටත් ඔයාගේ අතේ මොබයිල් එකක් තියෙනවා. ඉතින් ඔයාගේ අතේ තියෙන මොබයිල් එක අනුව Play Store එකට හරි App Store එකට හරි ගිහිල්ලා ඔයා මුලින්ම කරන්න ඕනේ Miss World app එක download කරගන්න. ඔයාට ගොඩක් පහසු වෙන්න ඕනේ හින්දාම ඔයා download කරන්න ඕන link එක App Store ද Play Store ද කියලා ප්‍රශ්නයක් නෑ. දෙකම මම first comment එකේ සඳහන් කරලා තියෙනවා. ඒකෙන් ගිහිල්ලා app එක download කරගෙන ඊට පස්සේ ඔයා account එකක් හදාගන්නත් ඕනේ. ඉතින් ඒකට නම් ඔයාගේ normal Gmail account එකම පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් එහෙම log වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා country list එක. ඒකේ ගිහිල්ලා ශ්‍රී ලංකා කියන එක තෝරලා Miss World Sri Lanka community එකට ඔයා join වෙන්නත් ඕනේ. ඉතින් ඒ යටතේ ඔයාට පේනවා අනුකි ගුණසේකර කියන ප්‍රොෆයිල් එක. ඒක තමයි අපි ෆලෝ කරන්න ඕනේ. අනිදුව ෆලෝ කරාම ඔයාට පේනවා එතන channel දෙකක් තියෙනවා. Miss World Sri Lanka සහ Miss World කියලා. ඉතින් මෙන්න මේ channel දෙකේම අනුදි ගුණසේකර කියන ප්‍රොෆයිල් එක වෙනම post දානවා. ඉතින් ඒ post එක තමයි අපි engage වෙන්න ඕනේ. අනුදිගේ ප්‍රොෆයිල් එකේ engagement එක අනුව එයාට ලකුණු ලැබෙනවා. ඒ ලැබෙන ලකුණු වලට අනුව එයා අනිත් තරඟකාරයන්ට සාපේක්ෂව ඉන්නේ කොතනද කියලාත් අපිට මේ app එකෙන්ම බලා ගන්න පුළුවන්. මෙතන leaderboard දෙකක් තියෙනවා. Miss World Sri Lanka සහ Miss World කියලා. නමුත් තරඟයට අදාළ වෙන්නේ Miss World Home එකේ තියෙන leaderboard එක. ඒ නිසා අපි අනිදිව උඩට ගේන්න ඕනේ මේ Miss World Home කියන leaderboard එකෙන්. ඔයා අනිදිව follow කරාම එයාගේ profile එකේ post එකක් දැම්මම ඔයාට notifications එනවා. ඉතින් ඔයාට පුළුවන් ඒ අනුව ඒ profile එකට ගිහිල්ලා අර කිව්වත් වගේ දෙකටම වෙනම යන්න ඕනේ. ඒ ගිහිල්ලා ඒවට like කරන්න, comment කරන්න. ඉතින් ඒක අනිදිගේ profile එකේ engagement එක වැඩි කරගන්න ලොකු දෙයක් වෙනවා මේ වෙලාවේ. ඉතින් මේ app එකේ engagement එක බලන multimedia challenge එක ළඟම එනවා. People's Choice voting round එකේ ඉන්නේ ඊට පස්සේ. multimedia challenge වටේ ජයග්‍රහණය කළොත් අපේ අනිතට පුළුවන් තව ඉස්සරහට යන්න. ඒ හින්දා ඔයාලා පුළුවන් හැකි තරම් අනුදිව leaderboard එකේ උඩටම ගේන්න try කරන්න. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මේ app එකෙන් අනුදිග ප්‍රොෆයිල් එකට ගිහිල්ලා post කරන්න, ඒ post වලට like කරන්න, comment කරන්න. ඒ විතරක් නෙමෙයි මෙතන තියෙන තවත් විශේෂත්වයක් තමයි අපිට ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන් මේක view කරන එක. මේ views ගණන පවා මෙතනදී ඒගොල්ලෝ count කරනවා. ඒ නිසා ඔයා මේ දවස්වල දවසට 2-3 වතාවක් හරි කමක් නැහැ මේ app එකෙන් අනුදිග ප්‍රොෆයිල් එක view කරන්න. ඒක මේ මොහොතේ අපේ රටේ ලෝක රූ රැජින කිරුල ගේන්න ගොඩක්ම ඉවහල් වෙනවා. ඉතින් ඔය විදිහට අනුදිගේ ප්‍රොෆයිල් එකේ engagement එක වැඩි කරලා අනුදිට 72 වෙනි ලෝක රූ රැජින කිරුල අපේ රටට ගේන්නට අපි ඇයට ශක්තියක් වෙමු.